ඇයි මේ මැද පෙරදිග හැමදාම ලොකු ප්‍රශ්න තියෙන්නේ? ඇයි අපි මේ QR හදාගෙන පෝලිං වල ඉඳගෙන ඔත්තේ ඉරාටේ දවස් වලට ෂෙඩ් එකට යන්නේ? ඇයි මේ ඇමරිකාව දවසට ඩොලර් බිලියන 2-3ක් කුඩු කරගෙන ඉරානය එක්ක කෙලගන්නේ? මේ ඔක්කොටම හේතුව බොර තෙල්. ඇත්තටම ඉතින් ඔය ඔක්කොම ඉවරනේ ඔය ලබ්බා අයින් කරලා වෙන එනර්ජි සෝසස් වලට මාරුනා නේද? ඇයි ඇත්තටම අපිට මේ බොර තෙල් වලින් මිදෙන්න බැරි? ඇයි ඇත්තටම අපි මේ බොර තෙල් වලට මෙච්චර වහල්? එතකොට චීනයට එහෙම ඇත්තටම දැනටම මීට වැඩිය හොඳ තාක්ෂණයක් තියෙනව නේද? එතකොට මෙච්චර තාක්ෂණයක් තියෙන චීනයේ බෙල්ලෙන් අල්ලගෙන ඉන්නේ කොහොමද ඇමරිකාව මේ බොර තෙල් හරහා? මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර අද අපි කතා කරමු. එහෙනම් පිළිගන්නවා ටෙක් ඩේලි අලුත් එපිසෝඩ් එකකට ඔයගොල්ලෝ හැමෝම කතාවක් නැතුවම අපි පටන් ගමු. නිකම්ම හිතන්න අපි ශිෂ්ටාචාරයක් විදියට දැන් සෞරග්‍රහ මණ්ඩලයෙන් එළියටත් අභ්‍යවකාශ යානා යවලා තියෙනවා. නැනෝ පරිමාණයෙන් ට්‍රාන්සිස්ටර් ඩිසයින් කරලා ප්‍රොසෙසර්ස් හදනවා. රොබෝ තාක්ෂණයෙන් 100% ඔටෝමේට් කරපු ඩාර්ක් ෆැක්ටරිස් හදලා තියෙනවා. හැබැයි මේ ඔක්කොම කරලා අවසානයේ ඒවා බලාත්මක කරන්න අපි ඩයිනෝසර් ජූස් වලට තවම රණ්ඩු කරනවා. ඇයි මේ අවුරුදු 200ක් තිස්සේ අපිට තවමත් බොර තෙල් වලින් මිදෙන්න බැරි? ඒක ඉගෙන ගන්න ඉස්සෙල්ලම අපි යන් බොර තෙල් ඉතිහාසයට. ඇත්තටම බොර තෙල් කියන්නේ මේ දැන් පහුගිය අවුරුදු 200 ගොඩාක් ජනප්‍රිය වුණ දෙයක් වුණාට ඉතිහාසයේ ඉඳලම එන දෙයක්. ඉස්සර මැද පෙරදිග කලාපේ බොර තෙල් භාවිතා කරලා තියෙනවා අමුද්‍රව්‍යයක් විදියට. ඒ කියන්නේ උදාහරණයකට ඊජිප්තුවේ මමීකරණය කරද්දී අමුද්‍රව්‍යයක් විදියට බොර තෙල් යොදාගෙන තියෙනවා. බෝට්ටු වගේ දේවල් වෝටර් සිගල් කරන්න බොර තෙල් යොදාගෙන තියෙනවා. එතකොට කරත්තවල ලිහිසි කාරකයක් විදියට බොර තෙල් යොදාගෙන තියෙනවා. හැබැයි ඒ ඉතිහාසයේ බොර තෙල් ඉන්ධනයක් විදියට භාවිතා වුණ අවස්ථා ඉතාම අඩුයි. චීනයේ වගේ භාවිතා වෙලා තියෙනවා. හැබැයි ලොකු ජනප්‍රියත්වයක් ලැබලා නැහැ. ඒ වගේම ඇත්තටම මම කිව්වට බොර තෙල් කියන්නේ ඩයිනෝසර්ලගේ හැදිච්ච දෙයක් නෙවෙයි. ඇත්තටම බොර තෙල් හැදිලා තියෙන්නේ මුහුද ජීවත් වුණ මයික්‍රෝ ඕගනිසම්ස් වලින්. ඒකම ඇත්තටම බොර තෙල් බහුලව ඉන්ධනයක් විදියට භාවිතයට එන්නේ 19 වෙනි ශතවර්ෂයේ. විශේෂයෙන්ම ඇමරිකාවේ පෙන්සල්වේනියා ප්‍රාන්තයේ බොර තෙල් හොයාගත්තට පස්සේ ඒ වගේම භූමි තෙල් හදාගෙන ඇමරිකාව ඇතුලේ පාවිච්චි කරන්න ගන්නවා ලාම්පු පත්තු කරන්න. එතකොට බොර තෙල් එන්න කලින් මේ ලාම්පු පත්තු කරන්න මොනවද යොදාගත්තේ? තල්මස් තෙල්. ඔව් ඒ කාලේ මිනිස්සු විශාල වශයෙන් තල්මසුන් දඩයම් කරා මේ තල්මස් තෙල් ලබා ගැනීම වෙනුවෙන්. ඉතින් ඇත්තටම මේ බොර තෙල් සොයා ගැනීම පරිසර හිතකාමීත්වය අතින් බලද්දී ඒ කාලේ හැටියට ඉතාම වැදගත් සොයා ගැනීමක් වුණා. මේ කාලේ ඇමරිකාවේ ජෝන් ඩි රොකෆෙලර් මහත්තයා කම්පැනි එකක් හොයාගන්නවා ස්ටෑන්ඩඩ් ඔයිල් කියලා. මේ ස්ටෑන්ඩඩ් ඔයිල් මුළු මාකට් එකම අල්ලනවා. ඒ වගේම කිසිම කම්පිටිටර් කෙනෙක්ට යාලා ළඟටවත් එන්න නැති වෙන්න ලොකු මොනොපොලි එකක් හදනවා. ඒ කියන්නේ බොර තෙල් කනින තැන ඉඳන් භූමි තෙල් විකුණන තැන වෙනකල් කිසිම දෙයක් අවුට්සෝස් කරන්නේ නැතුව එයාලම කරන්න තරම් රොකෆෙලර් දක්ෂ වුණා. මේ බිස්නස් එකෙන් රොකෆෙලර් ඉතාම ධනවතෙක් බවට පත් වුණා. කොටින්ම ඇඩ්ජස්ට් කරලා ගත්තොත් එහෙම අද වටිනාකමෙන් ඩොලර් බිලියන 300ක් විතර වත්කම් එයාට තිබුණා. අද හිටියානම් ලෝකේ දෙවනියට ලොකුම ධනවතා. හැබැයි මේ බොර තෙල් මාකට් එකට ලොකුම වෙනස සිද්ධ කරන්නේ රොකෆෙලර් නෙවෙයි. මේක සිද්ධ වෙන්නේ යුරෝපයේදී. 1886 දී කාල් බෙන්ස් මහත්තයා ලෝකේ පළවෙනි අභ්‍යන්තර දහන එන්ජිමක් සහිත වාහනය නිෂ්පාදනය කරනවා. එයා මේක හදලා මේකේ සාර්ථකත්වය ගැන එළියට කියන්න බය ඉද්දී එයාගේ නෝනා බර්තා බෙන්ස් දවසක් මේ වාහනේ හොරෙන්ම අරගෙන එයාලගේ අම්මලාගේ ගෙදර යනවා. ඒ කියන්නේ ඇත්තටම ලෝකේ පළවෙනි ඩ්‍රයිවර් කාන්තාව. ඒ වගේම මේ ගමන හරිම විශේෂයි. මේ ගමන මැදදී එයා ඉන්ධන ඉවර වුණාම ඉන්ධන මිලදී ගන්නවා ළඟ තිබුණු ෆාමසියකින්. අන්න ඒ ෆාමසිය තමයි ලෝකේ පළවෙනි ඉන්ධන පිරවුම් හල. ඉතින් මේ අභ්‍යන්තර දහන එන්ජිමක් සහිත වාහන සොයා ගැනීම තමයි ඇත්තටම බොර තෙල් ඉල්ලුම මේ තරම් වැඩි වෙන්න ප්‍රධාන හේතුව බවට පත් වෙන්නේ. ඊට අවුරුදු කිහිපයකට පස්සේ හෙන්රි ෆෝඩ් මහත්තයා ලාභදායී මිලට මේ වාහන විශාල වශයෙන් නිෂ්පාදනය කරන්න ගත්තට පස්සේ මේ ඉන්ධන වලට තියෙන ඉල්ලුම පිපිරලා යනවා. ඒ වගේම ඊට පස්සේ නම් ලෝක යුද්ධ ලොකු ඩිමාන්ඩ් එකක් මේ බොර තෙල් වලට ඇති කරනවා. ඒ වගේම බොර තෙල් අපිට ජීවිතේ එදිනෙදා නැතුවම බැරි දෙයක් බවට පත් කරනවා. දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකේ පුරා ඇති වෙන කාර්මික පිබිදීම, ගෝලීයකරණය සහ අපි කලින් වීඩියෝ එකේ කතා කරපු මැද පෙරදිග විශාල වශයෙන් තෙල්ලින් හමුවීම මේ බොර තෙල් වල පැවැත්ම අපේ ලෝකයේ ඇතුලේ ස්ථාවර කරනවා. එතකොට කවුද ඇත්තටම ලෝකේ ලොකුම බොර තෙල් නිෂ්පාදකයා? කිව්වට විශ්වාස කරන්නේ සමහරව ඇත්තටම ලෝකේ ලොකුම බොර තෙල් නිෂ්පාදකයා ඇමරිකාව. මේක වෙන්න ප්‍රධාන හේතුව බවට පත් වෙන්නේ ෂේල් රෙවොලූෂන් එක. ඒ කියන්නේ මෙහෙමයි. අපි කලින් කතා කරන්නේ ඇමරිකාව කියලා කියන්නේ බොර තෙල් නිෂ්පාදනය කරපු රටක් කලින් කියලා. හැබැයි ඇමරිකාව දියුණු වුණ වේගෙත් එක්ක අලුත් බොර තෙල්ලින් හොයා ගන්නවා කියන එක ඒ තරම් ලේසි උනේ නෑ. ඒ නිසා කාලයක් යද්දී ඇමරිකාවට සිද්ධ වුණා බොර තෙල් ආනයනයට මැද පෙරදිග මත යැපෙන්න. අපි කතා කරා 1973 දී කොහොමද මේ OPEC රටවල් බොර තෙල් අපනයනය සීමා කරලා ඇමරිකාව වගේ රටවල් වලට මේක දැන්නුවේ කියලා. ඒ වගේම ඊට පස්සේ කොහොමද මේක පෙට්‍රෝ ඩොලර් සිස්ටම් එක හැදෙන්නත් හේතු උනේ කියලා. හැබැයි අපි ගත්තොත් ඇත්තටම ඇමරිකාව සතුව තෙල්ලින් තිබුණා. ප්‍රශ්නේ තිබුණේ මේ තෙල්ලින් වල ස්වභාවය අනුව මේ තෙල් එළියට ගැනීමේ තාක්ෂණය තිබුණේ. මොකද මේ තෙල්ලින් ලෝකෙ තිබුණු අනිත් තෙල්ලින් වලට වැඩිය ගොඩක් වෙනස්. මේ බොර තෙල්ලින් වල බොර තෙල් තිබුණේ පොළවේ තිබුණු ගල් ස්තර ඇතුලේ. ප්‍රශ්නේ උනේ මේවා එළියට ගන්න එක කොහොම හරි කරගත්තත් මේවා එළියට ගන්න
ගන්න වියදම් කරන මුදල බැලුවම ඒක ආර්ථිකව ඵලදායී වුණේ නැහැ. හැබැයි නවෝත්පාදනයේ පිටෙන් විශේෂයෙන්ම හයිඩ්‍රොලික් ෆ්‍රැක්ෂන් කියන ටෙක්නොලොජි එකට පින් සිද්ධ වෙන්න අද ඇමරිකාව කියලා කියන්නේ ලෝකෙ ලොකුම බොරතෙල් නිෂ්පාදකයා විතරක් නෙවෙයි ලෝකෙ ක්වොලිටිම බොරතෙල් හම්බෙන රටක්. මේ විශාලම බොරතෙල් නිෂ්පාදකයාගේ ලිස්ට් එකේ ඇමරිකාව ළඟට ඊළඟට ඉන්නේ සෞදි අරාබිය, ඒ වගේම ඊළඟට ඉන්නේ රුසියාව. එතකොට චීනය ඉන්නේ ඇත්තටම මේ ලිස්ට් එකේ 6 වෙනියට. මේ කතාව අපිට ඉස්සරහට වැදගත් වෙනවා. එතකොට කවුද ඇත්තටම බොරතෙල් වැඩිපුරම පාවිච්චි කරන්නේ? ඇත්තටම බොරතෙල් වැඩිපුරම පාවිච්චි කරන්නේ ඇමරිකාව. හැබැයි වඩා වැදගත් කතාව දෙවනියට වැඩියම බොරතෙල් පාවිච්චි කරන්නේ චීනය. මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇමරිකාවට හෝමුස් සමුද්‍ර සන්ධිය වැහුවත් එකයි නැතත් එකයි. ඇමරිකාවට ඕන තරම් තෙල් තියෙනවා. හැබැයි ඒ කතාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇමරිකාවට තියෙන යාට අවශ්‍ය තෙල්ම නෙවෙයි. ඒ කියන්නේ ඇමරිකාවේ තෙල් පිරිපහදු බහුතරයක් හැදිලා තියෙන්නේ ඇත්තටම හෙවි ක්‍රූඩ් ඔයිල් පිරිපහදු කරන්. ඒ කියන්නේ වෙනිසුලා වගේ රටවල් වලින් හම්බෙන බොරතෙල්. හැබැයි ඇමරිකාවෙන් බහුලව හම්බෙන්නේ ලයිට් ක්‍රූඩ් ඔයිල්. ඒ නිසා ඇමරිකාවේ තියෙන බහුතර පිරිපහදු වලට මේ ඇමරිකාවෙන් හම්බෙන බොරතෙල් 100% ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඇමරිකාව කරන්නේ යාලගේ ලයිට් ක්‍රූඩ් ඔයිල් එක්ස්පෝර්ට් කරලා ඒ වෙනුවට යාලගේ පිරිපහදු වලට ගැලපෙන හෙවි ක්‍රූඩ් ඔයිල් මිලදී ගන්නවා. ලොකු ප්‍රමාණයක් නෙවෙයි හැබැයි 130ක් විතර. ඒ ඇමරිකාව. හැබැයි චීනේ කතාව මීට වඩා ගොඩක් වෙනස්. චීනේ යාලට අවශ්‍ය බොරතෙල් වලින් 75%ක්ම ආනයනය කරනවා. මේක චීනයට ඇත්තටම ලොකු අවදානමක්. මොකද චීනය දන්නවා එයාලා බොරතෙල් ආනයනය කරන සෝසස් බහුතරයක් ඇමරිකාව පාලනය කරනවා කියලා. උදාහරණයකට ගල්ෆ් කලාපය. මෙතනින් වෙනස් වෙන්නේ රුසියාව, ඉරානය, වෙනිසුලා වගේ රටවල් කීපයක් විතරයි. මෙතනිනුත් වෙනිසුලාව ඇත්තටම දැන් ඉන්නේ ඇමරිකාව අතේ. මෙහෙමයි දැන් චීනය මේ රටවල් වලින්ම තෙල් ගන්නවා නෙවෙයි. චීනයට තෙල් ගන්න ඕන තරම් රටවල් තියෙනවා. හැබැයි මේ ඉරානය, රුසියාව, වෙනිසුලා වගේ රටවල් වලින් හම්බෙන බොරතෙල් එයාලට හම්බෙන්නේ ඩිස්කවුන්ට් එකක් එක්ක. මොකද ඇමරිකාව මේ රටවල් වලට සම්බාධක දාලා තියෙන හින්දා. ඒ වගේම තව කතාවක් තියෙනවා මැලේසියන් ක්‍රූඩ් ඔයිල් කියලා චීනයට විකුණන බහුතරයක් බොරතෙල් ඉරානයෙන් මිලදී අරගෙන මැලේසියාවේ රීබ්‍රෑන්ඩ් කරලා තමයි මේ චීනයට විකුණන්නේ කියලා. ඉතින් ඇත්තට මේක එහෙමනම් ඉරානය වගේ රටවල් චීනයේ බොරතෙල් සැපයීමට ඉතාම වැදගත්. එතකොට දැනටම වෙනිසුලාවේ තෙල් තියෙන්නේ ඇමරිකාව අතේ. එතකොට ඉරානය ඉන්නේ තෙල් එක්ස්පෝර්ට් කරන්න පුළුවන් මට්ටමක නෙවෙයි. විශේෂයෙන්ම කාග් අයිලන්ඩ් එකට සිද්ධ වෙන ප්‍රහාරات එක්ක. ඒ වගේම රුසියාවේ තෙල් නිෂ්පාදනයටත් ලොකු බලපෑම් සිද්ධ වෙලා තියෙනවා. මොකද මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වලට දිගින් දිගටම යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර එල්ල වෙන නිසා. පොඩි මාරංචි හැටියට රුසියාවේ තෙල් අපනයනය කිරීමේ හැකියාව 140කින් පහළ බැහැලලු තියෙන්නේ. එහෙන් බලද්දි චීනයට මේ ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එකට හම්බෙන බොරතෙල් වලට දැන් ලොකු බලපෑමක් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේක චීනයේ පැත්තට අවාසියක්, ඇමරිකාව පැත්තට වාසියක්. හැබැයි ඉතින් මම චීනය උදාහරණයට ගත්තට චීනය විතරක් නෙවෙයි අපි හැමෝම ඇමරිකන් ට්‍රිප් එකට අහු වෙලා තියෙන්නේ අපේ මේ ප්‍රධාන බලශක්ති ප්‍රභේදය බොරතෙල් වීම නිසා. අපිට වෙන විසඳුම් නෑ තාමත් මේකට. ඉතින් අත්‍තරම චීනයට මේකෙන් මිදෙන්න බැරිද? අපි ගත්තොත් චීනය තමයි ලෝකෙ ලොකුම පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදකයා. චීනය තමයි ලෝකයේ අංක 1 EV නිෂ්පාදකයා. චීනය තමයි ලෝකයේ අංක 1 සෝලාර් පැනල් නිෂ්පාදකයා. එතකොට සුළං බලාගාර නිෂ්පාදකයා. අනිවාර්යෙන් චීනයට නම් පුළුවන් මේකෙන් මිදෙන්න. අන්න ඒක තමයි ප්‍රශ්නේ. අපිට ඇහෙන නිවුස් අනුව අපිට හිතනවා ඇත්තටම මේ චීනයට මහ ලොකුවට බොරතෙල් ඕනේ නෑනේ කියලා. හැබැයි චීනයට තවමත් බොරතෙල් විශාල වශයෙන් ඕනේ. හේතුව චීනයට විතරක් නෙවෙයි අපි කාටවත් කිසිම රටකට බොරතෙල් වලින් එහෙම පහසුවෙන් මිදෙන්න බෑ. ඒ මෙන්න මේකයි. චීනය වේවා අපි වේවා කවුරු වුණත් මේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභේද වලින් නිෂ්පාදනය කරන්නේ විදුලිය. විදුලිය සමහර පැති වලින් ඇත්තටම බොරතෙල් වලට වැඩිය ඉතාම කාර්යක්ෂමයි. හැබැයි තවත් පැති වලින් විදුලියට කොහෙත්ම බොරතෙල් තරම් හොඳ ඉන්ධනයක් වෙන්න බෑ. එතන ප්‍රධාන හේතුව තමයි එනර්ජි ඩෙන්සිටි එක. උදාහරණයකට බොරතෙල් කිලෝ එකක ශක්තිය කිලෝවොට් අවර් 12ක් විතර තියෙද්දී ලිතියම් අයන් බැටරි එකක කිලෝ එකක තියෙන්නේ කිලෝවොට් අවර් 0.15ක් විතර. ඒ කියන්නේ බොරතෙල් කිලෝ එකක 80 ගුණයක් විතර වැඩිපුර ශක්තිය තියෙනවා. හැබැයි ඉතින් බොරතෙල් වල ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒ කියන්නේ මේ බොරතෙල් ශක්ති පරිවර්තනයේදී ඇත්තටම කාර්යක්ෂම නැහැ. උදාහරණයකට පෙට්‍රල් එන්ජින් එක එෆිෂියන්සි එක 130ක් විතර වෙද්දී ඉලෙක්ට්‍රික් මෝටර් එකක එෆිෂියන්සි එක 90ක් විතර වෙනවා. හැබැයි ඒ ගානට ඇඩ්ජස්ට් කරලා ගත්තත් බොරතෙල් වලින් අපිට ගන්න පුළුවන් ශක්ති ප්‍රමාණය 30 ගුණයකින් විතර වැඩි. ඒ කියන්නේ අපි පෙට්‍රල් ටැංකියකින් යන්න පුළුවන් දුර යන්න කිලෝ 3400ක ලිතියම් අයන් බැටරි එකක් ඕනේ. ඒ වගේම හිතන්න දැන් අපි ප්ලේන් එකකට ඉන්ධන පුරවලා අපිට පුළුවන් පියාසර කරන්න. ඉන්ධන පිච්චෙන්න ප්ලේන් එකේ බර අඩු වෙනවා. හැබැයි බැටරි එකට එහෙම වෙන්නේ නැහැ. බැටරිය බැස්සා කියලා බැටරියේ බර අඩු වෙන්නේ නැහැ. එතකොට ප්ලේන් එකකට ඇත්තටම යන්න පුළුවන් දුර
දුර සීමා වෙනවා සෑහෙන්න. අනික හිතන්න ප්ලේන් එකකට ඒ දුර යන්න මොනතරම් ලොකු බැටරියක් අවශ්‍ය වෙයිද? ඒතකොට හිතන්න නැවක්. තව හේතු මට දෙන්න පුළුවන්. හැබැයි ප්‍රධාන වශයෙන් මේ හේතු නිසා ඉන්ධනයක් විදියට බොරතෙල් තවමත් ඉතාම වැදගත් ලෝකෙට. බැටරියක් charge කරගෙන කාර් එකේ ගමනක් යන්න පුළුවන් වුණ පමණින් කොහෙත්ම අපිට බැටරි වලින් බොරතෙල් රිප්ලේස් කරන්න බෑ. මේ චීනයට බොරතෙල් වලින් මිදෙන්න බැරි ඊළඟ කාරණය තමයි නිෂ්පාදනය. බොරතෙල් කියලා කියන්නේ ඇත්තටම ඉන්ධනයක් විතරක් නෙවෙයි. අපිට නිෂ්පාදනයට අවශ්‍ය විශාල අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ලැබෙනවා බොරතෙල් හරහා. අපි පාවිච්චි කරන ප්ලාස්ටික්, එතකොට සමහර පොහොර වර්ග, රසායනික ද්‍රව්‍ය, කෘත්‍රිම රෙදි, එතකොට අපි පාරවල් වලට දාන තාර වගේ ගොඩක් දේවල් අපිට ලැබෙනවා මේ බොරතෙල් හරහා. එතකොට චීනය කියලා කියන්නේ වර්ල්ඩ් ෆැක්ටරි එක. එයාට තරම් අමුද්‍රව්‍ය ඕනේ නැහැ වෙන කාටවත්. අනිත් එක තමයි අපිට පුනර්ජනනීය බල ශක්තිය මතම යැපෙන්න බෑ. ඒ කියන්නේ නිකන් හිතන්න අපිට අපේ රටේ අවශ්‍ය විදුලි අවශ්‍යතාවයෙන් සෑහෙන ප්‍රමාණයක් දවල්ට පියවෙනවා සෝලාර් පැනල්ස් වලින්. හැබැයි අපිට විදුලිය ඉතාම වැදගත් වෙන හවස 6 රෑ 10 අතර කාලය ඇතුළතදී අනිවාර්යයෙන්ම අපිට ගල් ලඟුරු හෝ ඩීසල් වගේ විකල්පයකට යන්න සිද්ධ වෙනවාමයි. ඒ වගේම දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා වගේ ගල් ලඟුරු වලින් අපිට අවශ්‍ය තරම් විදුලිය නිපද වෙන්නේ නැති වෙද්දී කොහොමත් අපිට ඩීසල් බලාගාර වලට යන්න සිද්ධ වෙනවාමයි. ඉතින් මේක තමයි ඇත්තටම බොරතෙල් වල තියෙන වාසිය. අපිට මේ බොරතෙල් වලින් හම්බෙන ඉන්ධන ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. ඒකට විශේෂ කන්ඩිෂන්ස් හෝ පාරිසරික තත්ත්වයන්ගේ බලපෑමක් නැහැ. නිකන් හිතන්න අපි ගත්තොත් ඇත්තටම ජල විදුලිය වුණත් එහෙමයි. වැස්ස නැති කාලෙට අපිට අවශ්‍ය ප්‍රමාණයට ජල විදුලිය නිෂ්පාදනය කරගන්න අමාරුයි. ඉතින් මේ හේතු නිසා චීනය අපි වගේ රටවල් වලට කොහෙත්ම බොරතෙල් වලින් මිදෙන්න බෑ. අපිට පුළුවන් යම් පැති වලින් අපේ බල ශක්තිය අවශ්‍යතාවය කවර් කරගන්න විතරයි. ඉතින් ඇමරිකාවට පුළුවන් නම් ලෝකෙ මේ බොරතෙල් සප්ලයි එකට බලපෑම් කරන්න 75% බොරතෙල් ආනයනය කරන චීනයට ඒක දැඩිව බලපානවා. උදාහරණයකට මලක්කා සමුද්‍ර සන්ධිය හරහා තමයි චීනයට එන බොරතෙල් වලින් 70%ක්ම එන්නේ. හදිස්සියේ මේ මලක්කා සමුද්‍ර සන්ධියේ හිර වුණොත් මොනවා වෙයිද කියලා හිතාගන්න. අනිත් එක අපි අර කලින් කතා කරපු පෙට්‍රෝ ඩොලර් සිස්ටම් එක. මේ සිස්ටම් එක නිසා චීනයට බොරතෙල් විතරක් නෙවෙයි ඩොලරුත් ඕනේ මේ බොරතෙල් මිලදී ගන්න. ඉතින් එහෙම බොරතෙල් ගන්නවා නම් ඇත්තටම චීනය වක්‍රව ඇමරිකාවටත් සපෝට් කරනවා. ඉතින් මේ නිසා තමයි චීනයට ඩොලර් වලින් ගනුදෙනු වෙන්නේ නැති රුසියාව, ඉරානය වගේ රටවල් වලින් බොරතෙල් මිලදී ගන්න එක වටින්නේ. හැබැයි ඉතින් චීනය මේකට ලෑස්ති නොවෙනවා නෙවෙයි. රුසියාවෙන් චීනයට ඩිරෙක්ට් පයිප්ලයින්ස් තියෙනවා. එතකොට දවසකට බැරල් මිලියන 1.9ක් විතර රුසියාවෙන් චීනයට මේ පයිප්ලයින් හරහා එනවා. ඒ වගේම චීනය ස්ටොක් කරගෙන ඉන්නවා ඉතා විශාල බොරතෙල් ප්‍රමාණයක්. සහ යාලගේ සප්ලයර්ස් ලව පුළුවන් තරම් ඩයිවර්සිෆයි කරගෙන ඉන්නවා. හැබැයි එහෙම වුණත් රිස්ක් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. 75%ක්ම බොරතෙල් යාලට ආනයනය කරන්න සිද්ධ වෙන හින්දා. හැබැයි ඉතින් ඕනම දෙයක දෙපැත්තක් තියෙනවා. ඇමරිකාවේ මේ ඔබ්සෙෂන් එක ඇත්තටම ඇමරිකාවටම පාරාවලල්ලක් වෙන්න පුළුවන්. මොකද නිකන් හිතන්න දැන් ට්‍රම්ප් ආව දවසේ ඉඳන් කීයක් ಜಾති කරාද? මුලින්ම ආව ගමන් තීරුබදු යුද්ධයක් පටන් ගත්තා මුළු ලෝකෙම රටවල් එක්ක. ඊළඟට නේටෝ එක, කැනඩාව, යුරෝපය එක්ක ප්‍රශ්න ගියා. ඊළඟට ග්‍රීන්ලන්තය ආක්‍රමණය කරනවා කියලා එතන කේස් එකක් දාගත්තා. ඊළඟට වෙනිසියුලාව, දැන් ඉරානය. ඇත්ත ඇමරිකාව කියන්නේ ලෝකෙ බලවත්ම රට තමයි. හැබැයි බලය කියලා කියන්නේ එහෙම හැමතැනම පෙන්න යන්න ඕනේ දෙයක් නෙවෙයි. ඇත්තටම මෙහෙම බලය පෙන්න හැමදේම කන්ට්‍රෝල් කරන්න කියපු රාජධානි බහුතරයක් බිඳ වැටුණා. උදාහරණයකට රෝම අධිරාජ්‍ය. රාජධානිය පාලනයකින් තොර වෙන තරම් විශාල වුණා. බලය පවත්වගෙන යන්න විශාල වියදමක් දරන්න සිද්ධ වුණා. එකවර බෝඩර්ස් කීපයක යුද්ධ කීපයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. වියදම දරා ගන්න බැරිව ආර්ථිකය වැටිලා අවසානයේ අභාවයට ගියා. දෙවන ලෝක යුද්ධයේදී ජර්මනියට උනෙත් මේක. අතිශය සාර්ථක තාක්ෂණයෙන් උසස් ජර්මන් යුද යාන්ත්‍රණය වේගෙන් යුරෝපයේ යටත් කරගත්තා. මේ කොන්ෆිඩන්ස් එක යාලව සෝවියට් දේශීය ආක්‍රමණයට පෙළඹුවා. එක දරුණු පරාජයකට පස්සේ එකින් එක බිඳ වැටෙන පරාජයන් 1000කට මුහුණ දෙන්න සිද්ධ වෙලා අවසානට බිඳ වැටුණා. ස්පාඤ්ඤ අධිරාජ්‍යයත් එහෙමයි. යාලා අති විශාල රත්තරන් ප්‍රමාණයක් දකුණු ඇමරිකාවෙන් හොරකම් කරගෙන ආවා. ඉතින් යාලට ඕන තරම් සල්ලි තිබුණා සහ මේ ඔබ්සෙෂන් එකේ යාලව වැරදි තීරණ ගන්න පෙළඹෙව්වා. සහ අවසානයේ ඒක බිඳ වැටීමට හේතු බවට පත් වුණා. ඉතින් අපි ගත්තොත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයත් එහෙමයි. සෝවියට් දේශයත් එහෙමයි. ඉතින් මේ පැටර්න් එක අපිට හැම තැනකදීම බලා ගන්න පුළුවන්. මේ අධිරාජ්‍යයන් බිඳ වැටෙන්නේ එක ප්‍රධාන යුද්ධයකින් පෙරදීමකින් නෙවෙයි. කාලයක් තිස්සේ යාලගේ මේ විශාල අධිරාජ්‍යයේ බලය පවත්ව ගන්න කරන වැඩ නිසා ස්ට්‍රක්චරලි දුර්වල වෙන්නේ. ඇමරිකාව මේ කරන හැම තීරුබදු යුද්ධයක්ම, රටවල් වලට කරන හැම ත්‍රෙට් එකක්ම, හැම ආක්‍රමණයක්ම අනිත් පිලට රිද්දනවා වගේම තමයි ඇමරිකාවත් අනිත් පැත්තෙන් දුර්වල කරනවා. මේ වගේ අවුරුද්දක් වගේ කෙටි කාලයක් ඇතුළත හැම තැනම තමන් ලෝක බලවතා කියලා පෙන්වන්න යන එකකින් අනිවාර්යයෙන්ම මේ ඇමරිකාවට ලෝකේ තියෙන බලයට හානියක් සිද්ධ වෙනවා. දැනටම අපිට උදාහරණ බලා ගන්න පුළුවන්. නිකම්ම හිතන්න මේ තීරුබදු වලි ග්‍රීන්ලන්තය ආක්‍රමණය කරනවා වගේ කතා නොකිය හිටියා නම් සමහර විට ඉරාන යුද්ධයට ඒ රටවල් උදව් කරන්නත් ඉඩ තිබුණා.
හැබැයි ඉතින් ඇමරිකාවට විතරක් පොදු දෙයක් නෙවෙයි මේක. චීනයත් මේ වැරද්ද කරන්න පුළුවන්. තවම චීනය ඒ වැරද්ද කරලා නැහැ. හැබැයි ඇමරිකාව වේගෙන් ඒ වැරද්ද කරමින් ඉන්නවා. චීනයට වුණත් මේක මේ විදිහටම තමයි. එයාලත් මේ යාලගේ බලය තියාගන්න ගන්න හැම ක්‍රියාමාර්ගයක්ම චීනය ඇතුලෙන් දුර්වල වෙන්න බලපාන්න පුළුවන්. උදාහරණයකට වෙන්න පුළුවන් දේ තමයි තායිවානය ආක්‍රමණය කරන. අනිවාර්යයෙන්ම තායිවානය යටත් වෙයි. හැබැයි මේ යුද්ධය අනිවාර්යයෙන්ම චීනය ලෝකයේ තියාගෙන ඉන්න ආර්ථික භූදේශපාලනික බලයට විශාල හානියක් සිද්ධ කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම මොකද්ද මේක ගැන හිතන්නේ කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ලයික් කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් එන අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. මං ගිහින් එන්නම්. ජය වේවා.